ඔගොල්ලෝ සමාජයේ ජීවත් වෙනකොට වැඩ කරන තැන පාරේ ඇවිදිනකොට බස් එකේ යනකොට මනස අපහැදිලි මිනිස්සු ඔයගලන්ට හම්බ වෙනවා. ජීවිතය ගැන කිසිම අරමුණක් නැහැ. අලසයි කම්මැලි නිදිබරයි ප්‍රබෝධමත් නැහැ මුහුණ ප්‍රබෝධමත් නැහැ. ඔයාලට ඒ වගේ මිනිස්සු හම්බ වෙනවා. එතකොට අපිට තේරෙන්න ඕන මනස අපහැදිලි අලසයි නිදිබරයි ප්‍රබෝධමත් නැහැ. ආශ්‍රය කරන්න නරකයි. සාමාන්‍යයෙන් අර අපි ලෞකික අසාර්ථක මිනිස්සු ආශ්‍රය කළාම ඒ අසාර්ථක මිනිස්සුන්ගේ තියෙන ලෙඩ ටික ඔයගොල්ලන්ට බෝ වෙනවා. මෙතෙක් කල් මං හිතන්නේ ඒක ලස්සනටම වුණා. හරියට උණ හැදිච්ච මිනිස්සෙක් ළඟින් ඉඳගෙන ඒ මිනිහත් එක්ක කතා කර කර ළඟට වෙලා හිටියොත් ඒ උණ ඒ කතා කර කර ළඟින් හිටිය කාට බෝ වෙනවා වගේ තමයි මේ ආධ්‍යාත්මීය ජීවිතයේදී අර ලෞකික මිනිස්සුන්ගේ දුර්වලතා දැක්කාම ඒවට අපිත් කැමති නම් පොඩ්ඩක් ඒගොල්ලොත් එක්ක කතා කරලා ආශ්‍රය කරන්න පටන් ගත්තාම ඒ දුර්වලතා ටික අපේ ළඟටත් බෝ වෙනවා. ඒකයි මේ ආර්ය මාර්ගයේ දවසක් අර ආනන්ද තෙරුන් වහන්සේ ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියනවනේ ස්වාමීනි මේ ආර්ය මාර්ගයේ 50% භාගයක් තියෙන කල්යාණ මිත්‍රයා නිසා. කල්යාණ මිත්‍රයා කියන්නේ කවුද? මේ මනස අවදි කරගත් කෙනා. ඒතර උන්වහන්සේ කියනවා hina වෙලා ආනන්ද භාගයක් නෙමෙයි මේ මුළු ශාසනයම මේ මුළු පණිවිඩයම තියෙන කල්යාණ මිත්‍රයෝ නිසා මනස අවදි කරගත් අය නිසා. ඒතර අපි ආශ්‍රය කරන්න ඕන කවුද? මනස අවදි කරගත්ත මිනිස්සු. අපිට මනස අවදි කරගත්ත මිනිස්සු නැත්තම් කිසිම කෙනෙක් ආශ්‍රය නොකර හුදකලාව ජීවත් වෙන්න ඕන. අපේ ආලෝකය අපි ළඟ තියාගෙන. අපි අවසර නොදිය යුතුයි කිසිම වෙලාවක අපේ ඇතුළාන්තයේ පහළ වෙච්ච ආධ්‍යාත්මයේ ආලෝකය තව කෙනෙකුට නිවා දාන්න. තේරුම් ගන්න මං කියන ඒවා. ඔබේ ඇතුළාන්තයේ පහළ වෙච්ච ආලෝකය නිවා දාන්න තව කෙනෙකුට ඉඩ දෙන්න එපා. ඒ ආලෝකය තවත් ආලෝකමත් කරගන්න උත්සාහ ගන්න. මනස අවදි කරගන්න උත්සාහ ගන්න. මනස නිරවුල් කරගන්න. මනස නිරවුල් කෙනාට ප්‍රශ්න නැහැ. මනස අවුල් වෙච්ච උන්ට ඔළුවේ ඉඳලා කකුල් දෙකටම ප්‍රශ්න. ඔළුවේ ඉඳලා කකුල් දෙකටම ප්‍රශ්න. කිසිම වෙලාවක ජීවිතයේ හිනාවක් මුනේ සතුටක් නැහැ. මූසලයි. දැක්කත් මුසලයි. ඒතර ඕගොල්ලෝ කල්පනා කරනවා මම දැක්කත් මුසල වෙන જાති මිනිහෙක් වෙන්න නරකයි. මම මනස අවදි කරගත් කෙනෙක් වෙන්න ඕන. කිසිම ප්‍රශ්නයක් නැති මිනිස්සෙක්. ජීවිතේ කිසිම බලාපොරොත්තුවක් නැති මිනිස්සෙක්. කිසිවක් ගැන දුක් නොවන මිනිස්සෙක්. කිසිම දෙයක් ගැන දුක් වෙන්නේ නැහැ. කනගාටු වෙන්නේ නැහැ. පශ්චාත්තාවයක් නැහැ. මා විසින් දල්වාගත්ත මගේ ආධ්‍යාත්මයේ ආලෝකය කිසිවකුට නිවන්න දෙන්නේ නැහැ. එහෙම නිව්වොත් ඒක මං ජීවිතේ ලැබපු විශාලම පරාජයයි. විශාලම පරාජයයි. මේ මගේ ආලෝකය මා තුල තියාගන්න.